අඩේ මචං hina වෙලා හිටියට ඉතින් මචං hinaවස් ඉතින් පට්ට දුකක් තියෙනවා බං. ඇයි බං මේ කට්ටිය කොල්ලන්ගේ මචං ෆුල් ෆෝම් එක බලහන්කෝ ඔය. අඩෝ මචං එච්චර බං අපේ ප්‍රොෆයිල් බලලා මචං ගැම්මක් දෙන්න මේ බලවන්කෝ. අම්මට මේ ISI එකේ කක්කි කෑල්ල කියපුවා මූ දන්නවා මම මූට කියන්නේ කියලා. දැන් සූනගේ එක බිජ්ජක් ඇහුවේ නෑනේ. උඹව දැන් ගත්තේ ඇයි මං? දැන් සූන්ගේ බිජ්ජක් මං ඇහුවද? හිතන්නේ ප්‍රශ්න දන්නේ නැති කට්ටිය වෙනුවෙන් මං කියන්නම් මොකද්ද සිද්ධිය කියලා. සිද්ධිය තමයි බොයිස් ඔයෙන්ද ඔයාලට ගිහිල්ලාම පෙන්නන්න. කවුද ආවේ? කාටෙක්ස්. මේ අපේ තව එන්න කවුරු හරි ඉන්නවද? මේ අර්බුදයට සම්පූර්ණයෙන් වක්කිය යුත්තේ කවුද මාටුවෙක්ස්? මුල් වෙච්ච ගානේ අඩෝ පව් ඕකයි නමක්වත් කියන්න බෑ. අපි ආතල් එකට කිව්වට ඕක කරන්ට් එක ගියා කියලා බොරුවද ඔයද කරේ. අඩේ මචං hina වෙලා හිටියට ඉතින් මචං hinaවස් ඉතින් පට්ට දුකක් තියෙනවා බං. ඇයි බං මම මේ ෆස්ට් ටයිම් රීජන් ගහන්න ගත්ත. ඒ කියන්නේ පළවෙනි පාර හැමෝම දන්නවනේ. ඔයාලා ආසින්දයි මං ගහන්න ගත්තේ නැතුව මචං මගේ වෙන දෙයකට නෙමෙයි ලෙවල් අප් වුණා. පට්ට මතකයන් තියෙනවා. RJ CU සිසුරු හම්බුණා, බ්‍රෝකණයාව හම්බුණා, ග්‍රීක් මල්ලිය හම්බුණා, අලුත් කට්ටිය හම්බුණා. සුපිරි කොල්ලෝ ටිකක් මචං මුකුත් කියන්න ආයේ වචනයක් නැහැ බං. උදේ ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ ඉඳන් කෝල් අරගෙන කරගෙන මොකද උනේ අනම්මනම් මචං. පට්ටම සෙට් එකක්. බොරු කියන්න ඕනේ නැහැ නේ බං. එකෙන්ම ආදරෙයි ඕන සමා වෙන්න ගෙදර කට්ටිය මේ ඕන දෙයකට ඉන්නවා. හරිද? ඉතින් ඕන මගුලකට ඉන්නවා, උන්ගෙත් ඕන දෙයකට ඉන්නවා. ඉතින් මචං මල්ලේ අර කවුද අපේ මේ මෙයා නැද්ද? අපේ ගීක් නැද්ද? රීජන් ෆස්ට් මචං ලයිව් එකේ මොකක්ද මන් දන්නේ කියලා තිබ්බා. හරිද? මේ ඉඳ මං ගීක්ක පොඩ්ඩක් ගෙන්නවන්කෝ. ඒවා මං ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ආයේ මේ ISI එකේ චුට්ටා කියන එක මට කාගේ ලයිව් එකේද කියලා කියන්න ඕනේ නැහැ. එක්කෙනෙක්ගේ ලයිව් එකකට ගිහිල්ලා කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් ඒ දේවල් ගැනත් අපි අහමු. දන්නේ වුණාද නොදන්නේ වුණාද කියලා අපි අහමු. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දන්නවා. අර මොකද්ද? මොන එමියුලේටර්ද බා? bypass එමියුලේටර්ලු කියලා කට්ටියට ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මචං මේ මට තියෙන එකම අවුල බං මේ ජෙම් 5000 කම්මෙන කතාව ඇත්ත මොකක්ද මන් දන්නෙත් නෑ. මේ මචං මගේ account එකෙන් මචං මට ටීම් වලට යන්න බෑ. හරිද? මම හිතන්නේ hack pool නේද මේකට කියන්නේ බා. මට මේ first time උනේ මචං මට මේ ටීම් වලට යන්න බෑ බොයිස් ඉන්නවලට පෙන්නන්න. මට ටීම් වලට යන්න බෑ බොයිස්. The team contains suspicious players under investigation. Unable to මෙන්න මෙහෙම මගුලක් වැටෙනවා. හරිද? මෙහෙම මගුලක් වැටෙනවා. ඉතින් රෑන්ක් එක මචං මාස්ටර් පෙන්නන්නේ. ස්කෝ ගන්න 45049 කියලා පෙන්නනවා. අඩෝ පට්ට දුකයි ඈ. මෙතන ස්කෝ හද මචං අඩෝ මේ බලපන්. මෙතන ස්කෝ හද මචං ගැහුවේ. ගේමක් දෙනවමයි කියලා මේ පාර මචං ගැහුවේ. අපේ ගැම්මට ඉතින් මචං අපේ ඔව් මේ උඩට ගන්න ඇවිල්ලා ටෝකින් වන්නේ කවුද? ගීගී මේ ගීක් මල්ලි අරවා මට ඔය මේ වීඩියෝ ක්ලිප් එකක් මේ ෂා අර කවුද දැම්මා කියලා මට දාලා තිබ්බේ. ඒ කවුද කියන්නේ? රීජන් ෆස්ට්ද? අහන්නේ නැද්ද? මට මේ account මේ මට මැච් ප්ලේ කරන්න බෑ බං. මයිකෝ ඒ සඳු cloud next cheat මගේ පැනල් ගහ අර සිරාවට එසයි ඔය වගේ වුණනම් chat දාන්නත් ඒවා බෑන්ම කරලා දාන්න. හොඳ වැඩේ ලුවඩේ thank you සුපිරි thank you. දැනගත්තා මචං සුපිරි කොල්ලෝ ටිකක් ගැන දැනගත්තා මේ මේ අර රීජන් කීයද බා? අර අරු රීජන් කීයද? අර දාලා තියනවා කිව්වේ. ඒ දාලා තියෙන අර about ඒ දාලා තියෙනවා කිව්වද? අවියනේ කීයද? රීජන් නැද්ද? අත කීයද?
සාරිය. වෙන්න වොයිස් ඔයාලට පේන්නේ නැද්ද? ඉතුරු ටික පේන්නේ නැහැ. වැහිලා තියෙන. මේ කට්ටිය කොල්ලන්ගේ මචං ෆුල් ෆෝම් එක බලහංකෝ ඔය. අඩෝ මචං එච්චර බං අපේ ප්‍රොෆයිල් බලලා මචං ගැම්මක් දෙන්න මේ බලපන්කෝ. අඩෝ ඇත්තටම බං ඒ කියන්නේ බං අපි රීජන් එකේ බං අඩෝ පාන්දරට බ්‍රෝකන් තමයි වැඩ පෙන්නන්නේ මචං. බ්‍රෝකන් ඔය ගීකුයි තමයි මචං. බ්‍රෝකන් තමයි ගොඩක්ම වැඩ පෙන්නන්නේ. බ්‍රෝකන් කිරි හැහිල්ලක් ගහලා තියෙනවා මචං. ඉස්කෝ මචං අපි බම් පළවෙනි දවසේ රීජන් එකේ පේන්නවත් හිටියේ නෑ කට්ටියට මතක ඇති. මගේ කවුන්ට් එක ප්ලේ කරේ මායි මුල් දවස් ටිකේ මායි බ්‍රෝකනුයි R2X ෂැඩෝයි කට්ටියට මතක ඇති. ඊට පස්සේ R2X මායි බ්‍රෝකනුයි සෙල්ලම් කරා. ඊට පස්සේ ගීක් මල්ලි ආවා. ඊට පස්සේ මායි ගීකුයි බ්‍රෝකනුයි සෙල්ලම් කරා. R2X සෙල්ලම් කරා. ඊට පස්සේ R2X ටිකක් අඩු වුණා වදිනවා අඩුයි කියලා. ඊට පස්සේ කවුන්ට් එක ගහන්නේ මායි බ්‍රෝකනුයි ගීකුයි. ඉතින් මචං මේ පට්ට ගහිල්ලා ගියා බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් සියුස් මම ආපහු අපේ චංචි ආපහු අපේ පින්ක් කාර්ජේ අපි සෙට් එක මචං සෙට් වුණා බොක්කෙම සෙට් වුණා ෆිට වුණා කියන්න ඕනේ නැහැ. මේ රෑන්ක් සීසන් එකේ මචං මට හම්බෙච්ච සුපිරි යාළුවෝ සෙට් එක. ඉතින් ගේම් එකෙන් සෙට් වෙච්ච උන්. ඉතින් මචං I'm the leader of the pack. මේ සෝලෝ ගහන්න පුළුවන්. අර මේ හැක්කුත් එක්ක වැටෙන්න එපා. හැක්කුන් එක්ක ප්ලේ කරන්න එපා. ඒකයි ඔක වෙලා තියෙන්නේ. අඩේ මට ඔයාලට හිතෙන දේ කියපන්කෝ. කොහොමද වෙන්න ඇත්තේ? මට දහසක් දේවල් හිතෙනවා. වෙච්ච විදිය. අපිටත් හිතා ගන්න වෙරින්නේ මම මැසේජ් එකක් දැම්මා මේ මෙහෙම ඉෂුව එකක් තියෙනවා මෙහෙමයි කියලා. රිප්ලයි එකක් ආවා. අද දවස් ඇතුළත රිප්ලයි එකක් දෙන්නම් කියලා තමයි කියන්නේ ටීම් එකට දැම්මා කියලා කිව්වා. ටීම් එකට දාලා එතනින් එන රිප්ලයි එක මට දෙන්නම් කියලා කිව්වා. ඕක වෙන්නේ නම් හැක්කුත් එක්ක ගැහුවාම පැනල් ලෙවුන් එක. ඉතින් බං එහෙම ප්ලේ කරා නම් අහපන්කෝ. ලිස්ට් එකේ ඉන්න එකෙක්වත් හැක්කුල් වැටලවත් නැහැ. මගේ කවුන්ට් එක පමණයි. හරිද? එක් පළවෙනි දේ. එතකොට මචං එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම ඇත්තටම වෙන්න විදියක් නැහැ. රිපෝට් එක දිගට වැදුනොත් ඕක වෙනවද කොහෙදෝ බං. අර බයිපාස් එමියුලේටර් හින්දා යකෝ මම බයිපාස් එමියුලේටර් එකක් ගෙව්වේ නෑ බං. ඔහොමද වංගෝ මේ ඔය උඩ ඉන්න පොඩි පින්න ගනින් ඕක කෝ වරෙන් අර ISI එකේ කක්කි කෑල්ල වරෙන් ඉක්මනට වරෙන් ඔය ඌ ලයිව් එකක් ගිහිල්ලා මොනවද කියලා තිබ්බා. මේ පුළුවන් සෙට් එක බොයිස් කට්ටිය ලයිව් එක ලයික් එකක් දාන්න. කට්ටියට මං ගියා අපි මේ channel එකෙන් තමයි අද රෑ ඉඳන් බර්ත්ඩේ ටූර්නමන්ට් එකත් මේ channel එකෙන් තමයි දෙන්නේ. කට්ටිය ගිහලා subscribe කරන්න link එක pin කරලා තියෙනවා. ලින්ක් එක pin කරලා තියෙනවා. ආය අහන්න එපා සොඳුව මේ channel එකෙන් දාන්න නැත්තේ ඇයි කියලා. අද රෑට ওই channel එකෙන් තමයි live එක දාන්නේ. හරිද? ඉතින් අහන්න මොන හරි අහන්න තියෙනවා නම් මචං ලිස් එකට කැමති කට්ටියට එන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මගේ WhatsApp එකේ වුණු ස්ටේටස් තුත් දාලා. ඔය ස්ටේටස් නෙමේ. අම්මට මේ ISI එකේ කක්කි කෑල්ල කියපුවම මූ දන්නවා මම මූට කියන්නේ කියලා. හොයි. හෙලෝ කතා කරන්න පුළුවන්ද හෙලෝ? මූ මයික් ඔන් කරන්නේ දෙකම ඔෆ්. ඔෆ් නෙවා. හෙලෝ. හයි හයි. අනේ උඹටත් ඕනේ නැති දෙයක් නෑ නේවා. අඩෝ ඈ මොකක්ද උඹටත් ඕනේ නැති දෙයක් නෑ නේවා. අන්නේ මේ සඳුවයි දවා කොහොමද ගැහුවේ? දැන් උඹට ඒක වැඩක් නෑනේ. උඹ දැන් ඔක්කොම දන්නවා කියන කිව්වේ මං ගහපු බයිපාස් එමියුලේටර් මොකක්ද කියලා කියපන්කෝ. උඹ දැන් මම දැක්කා chat එකේ මට ස්ක්‍රීන්ෂොට් ලස්සනට ආවා. ඔබ කියන්නේ අර සඳුවගේ බයිපාස් නෑ සඳුව බයිපාස් එක ගහපු ඉඳලා උනේ කියලා. කොහොමද කියන්නේ සූන්ගේ හරි ඔයා කොහොමද කියන්නේ සූන්ගේ account එකෙන් ගහපු එක hack simulator එකක් කියලා? දැන් සූනගේ එක බිජ්ජක් ඇහුවේ නෑනේ. උඹව දැන් ගත්තේ ඇයි මං? දැන් සූන්ගේ බිජ්ජක් මං ඇහුවද? හරි ඔයා කොහොමද කියන්නේ දැන් මං සූන්ගේ බිජ්ජක් ඇහුවද? දැන් මං සූන්ගේ බිජ්ජක් ආවා. දැන් ඔබ මෙතනට ආවේ ඇයි? දැන් තොට
උත්තර දෙන්නේ. තෝකෙන් මම ප්‍රශ්නයක් අහන්න තෝගත්තේ. ඒකට උත්තර දීපන්. මම හරි. ඔබේ සූන්ගේ බගුලක් ඔයා- මේ ඔයා- ආපන්කෝ TikTok එකක් හදාගන්න දෝනේ. ඈ ඔයට වැඩි පොඩ්ඩක් තාත්තිකෝ කියපන් බා. දැන් ඔබ අහන්න ගත්තේ දැන් ඔබ අහන්න ගත්තේ මං මේ ඇවිල ගරුපරෙන් වෙයිද අනේ බං ගෲප් එකට එන්නම් බා. ටික්ටොක් එක හදාගන්න. ගෲප් එකට එන්නම්. වීඩියෝ හදමුවේ හදමු. මට ඉන්වයිට් එකක් දාපන්කෝ. අයිඩි දාන්නකො. අයිඩි ඕනේ නැහැ. මට දීපන් ටීම් කෝඩ් එක මම එන්නම් ගෲප් එකට. ආටිමෝඩ් එන්න පුළුවන්ද එන්න පුළුවන්. අපි දවස් 7කින් විතරමු. දවස් 7ක් නෑ යන්නේ නැහැ කොල්ලෝ. දවස් 7ක් නෑ යන්නේ නැහැ. හරි ඉතින් පුළුවන් වෙච්ච කාලෙක එන්නකො. අනේ සිරාවට උඹ සිරාවට අවදාන ගණිකාවක් වගේවා උඹ පිරිම් බඩුවක් වගේවා අඩ ඔබ පිරිම් බඩුවක් වගේවා මට මේ පිරියොත් එක්ක ආදල් ගන්න වෙලා නැහැ හරිද කොළු ගණිකාව ඵලයක් අඩේ ඇත්තටම බං කටහඬ වලපන්කෝ අඩේ අයිඑස්ఐගේ ගූ කැල්ල ජීපම මූ දන්නවා බා ඌ ඩිස් එකටත් ඇවිල්ලා ඉවරයි බා ඉතින් හිතපන්කෝ හරිද අඩේ උන්ට ටික්ටොක් එකක් හදාගන්න ඕනේ බං ඇත්තට අඩෝ නේදවා අඩේ මේ මට ඉන්වයිට් දාලා මාව අසරණ කරන්න එපා හස්කියා ඊයේ මැච් එකත් සෙට් වුණා අඩේ මාව බග් බා මට ගහන්න බෑ අඩේ ආසාවෙන් ගැහුවා බොරු කියන්න ඕනේ අවංකෙන්ම ආසාවෙන් ගැහුවා ඌ හරිද ඌ chat එකේ ඌ මචං මේ ඌ ගිහිල්ලා දාලා තියෙනවා ඌ ගිහිල්ලා මේ දාලා තියෙනවා මචං chat වල මේ සඳුව මොඩ් එමියුලේටර් මේ සෝරි බයිපාස් එමියුලේටර් ගැහුවා ඒකේ හින්දාලු මෙහෙම උනේ කියලා ඒක මොන හරි කියන්නේ බයිපාස් එමියුලේටර් ගන්න නෙමෙයි බා ඔරිජිනල් විදියට ගැහුවේ ගරියන එකෙන් අහලා තමයි සෙල්ලම් කරේ ඒක කිසිම උලක් නැහැ හීට් එන්ජින් අනම්මනම් මොඩ් එමියුලේටර් එකක්වත් බයිපාස් එමියුලේටර් එකක්වත් කිසිම දෙයක් නෙමෙයි මොකෙක්ද අයියේ ඔව් බං ඌනම් කටහඬින් උඹලා කියපන් මොකෙද්ද කියලා උඹලා කියපන් බයිපාස් ගැහුවේ නෑ බං බයිපාස් ගෑවේ නෑ ඒක මේ උඹලට ප්‍රූෆ් ඕන නම් කියපන් ඉතින් පෙන්නන්න ඒක කිසි අවුලක් නෑ මේ බයිපාස් මොකුත් ගැහුවේ නෑ බං කුළු හරප කමන්නේ බා අපේ මොඩ්ලා යවන්න එපා චූටිය ලාවත් තියන් ආතල්ල කමන්නේ දාපු දින් chat එකේ අවදාන පිරිමි ගණිකාවක් බං ඇත්ත දහතික ඇත්ත ඔය කාත් එක්ක හරි කෝල් එකේ හිටියේ අරහෙන් කියන ටික මෙහෙන් අහලා ඉවරලා කිව්වේ උඹලට තේරුන්නේ නැද්ද R2X hello ඔව් කෝල් එකේ හිටියේ හරිද අරහෙන් කියන ටික අහලා ඉවරලා මචං මෙහෙන් කියන්නන්නේ පොඩි ගණිකාව පිරිමි ගණිකාව අපරාධ පිරිමියෙක් කියලා ඉපදුනේ හරියට ගැහුවා නම් තාමත් රීජන් අඩේ මෙහෙමයි හරිද දැන් කවුද සාතන්ලා බ්‍රෝගන්ලා කට්ටිය මචං රීජන් ගහලම හැම හැරේම හරිද ඉතින් මේක පළවෙනි account එක නෙමේ මගේ account එක මචං මෙහෙම බග් වෙච්ච. හරිද? ඉතින් කියන්න තියෙන්නේ අර region first උත් මචං live එක කියනවා මේ bypass emulator එකක් ලු ගහුවේ. අනේ මල්ලි උඹ අර වීඩියෝ එකේ අර bypass emulator එකක් ගහනවා වගේ නෙමේ. හරිද? ඒ වීඩියෝ එක තාතල්ලා යඩේ සුපිරි බං උඹ. ඇත්තටම මරු මේ ඒ වීඩියෝ එක අන්තිම හරි ආතල් බං. හරිද? ඉතින් ඒකේ මොඩ් ඒකේ ඒ ඌ ඒකේ කියලා දෙනවා බයිපාස් එමියුලේටර් ගැන ඉන්නේ ඒක තමයි මං ගැහුවේ හරිද මේ හෙන ආතල්ල අඩේ මචං ඌටත් බං මේ අද මං දැනගත්ත මං ඌව දන්නෙත් නෑ බා මං ඌව දන්නෙත් නෑ හැබැයි බා අපේ චැලෙන්ජර්ස් ලා නේ බා ලබන පාර රීජන් එක ගහනවා මචං කට්ටිය රෙඩි වෙන්න ලබන පාර ෆස්ට් ගහනවා මචං ලොවෙත් ගහනවා මේ පාර මචං ෆස්ට් ගහන්න නෙමේ මේ පාර රීජන් ගහන්න ආසාවකුත් තිබ්බේ නැහැ උඹලා වදී හින්දානේ ගැහුවේ මතක ඇතිනේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ මචං දවස් 3ක ඔෆ්ලයින් account එක මේ මොකක්ද කියන්නේ බොයිස් අපි හොල්මන් ගේම්ස් පටන් ගමුද හොල්මන් ගේම්ස් මේ කට්ටිය මචං මේ බොයිස් අටපට ගාලා අපේ අලුත් channel එකට join වෙන්න ඔය අලුත් channel එකේ මචං අද රෑ ඉඳන් birthday 2 එකක් තියෙනවා ඒකත් play කරනවා සෝලෝ එකක් මේ WhatsApp channel එකටත් කට්ටිය join වෙන්න ඕකේ හැමදේම අපි update කරනවා එන event 27 වෙනිදා අර දෙකේ shoti එන ඒවා ඔක්කොම මචං මේකේ update වෙනවා මේ Discord එන්න